ඒ වගේම අපි මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල් කරනවා. ඒක ඩිජිටලයිස් කරන්න ලොකු ප්‍රොජෙක්ට් එකක් තිබුණා. නමුත් ඒක සැලකිය යුතු ලෙස වංචා දූෂණ වලින් පිරීලා තිබුණේ. අපි ඩිජිටල් අමාත්‍යාංශයත් එකතු වෙලා ඒක සෑහෙන ප්‍රමාණයක් නිවැරදි කරගෙන යනවා. ඒ වගේම මේකෙන් ඩ්‍රයිවිං ලයිසන්ස් ඩිජිටලයිස් කරලා දෙන්නත්, ඒ වගේම රෙජිස්ට්‍රේෂන් කරන්නත්, වංචා දූෂණ අවම කරන්නත් අපි කටයුතු කරනවා. ඒ වගේම රියදුරු පුහුරු පහසල්. ඔබතුමාලා දන්නවා සමහර අධ්‍යක්ෂකම් තියෙනවා කවදාවත් පුහුණුවට ආපු නැති කට්ටියට ලයිසන් තියෙනවා. ෆෙරාරි එකනත් එහෙම එක්ක නැහැ. අපි හිතන් හිටියේ රනිල් වික්‍රමසිංහ කියන්නේ බොහොම හොඳ කෙනෙක් කියලා තමයි අපිට කියලා තිබුණේ. දැන් බැලුවම හොර ලයිසන් එකක් තිබිලා තියෙනවා. අල් ජසීරා එකෙන් බ්ලාස්ට් වුණා. අන්න ඒ જાතියේ ඩ්‍රයිවර්ලා ඉන්නවා ලංකාවේ. රනිල් වික්‍රමසිංහ කැටගරි. ෆෙරාරි කැටගරි. නිසා අපි හොඳ රියදුරු පුහුණු පාසල් හදලා අපි හරි පුහුණුවක් දෙනවා. මොකද අර අපේ බස්වල ගහලා තියෙනවා රියදුරු දෑතට දෙවි පිහිටයි කියලා. ඇත්තටම රියදුරු දෑතට දෙවි පිහිට එන්නේ ගරු කතානායකතුමනි. පුහුණුවෙන් තමයි ගරු කතානායකතුමනි ඒ රියදුරු දෑතට ඇත්තටම පිහිට එන්නේ. ඒ බලාපොරොත්තු වෙනවා පෞද්ගලික අංශයේත් රාජ්‍ය අංශයේත් කවුරුත් පුහුණුවට ලක් කරන්නේ.